සිංහල ජනයා ආර්ය ජනප්‍රජාවක් ලෙසයි සලකන්නේ. සිංහල ජනයා පැමිණියේ කොහේ සිටද? කතාව ආරම්භ වන්නේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ සංක්‍රමණයකින්. ක්‍රිස්තුපූර්ව 1500 දී පමණ ඉන්දු ආර්ය භාෂාව කතා කරන ජන කණ්ඩායමක් මධ්‍යම ආසියාවේ සිට ඉන්දියාවට පැමිණියා. ඔවුන් Taman හඳුන්වා ගත්තේ ආර්යයන් ලෙසයි. ඔවුන් පංජාබ් ප්‍රදේශයේ සහ ගංජිස් ගංගා ආශ්‍රිතව පදිංචි වුණා. ඔවුන් සංස්කෘත භාෂාව, වෛදික ධර්මය සහ ආර්ය සංස්කෘතියෙන් රැගෙන පැමිණියා. මෙම කණ්ඩායම් වලින් පැහැදිලි රැල්ලක් දකුණට ගමන් කළා. ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවහස පිහිටවන්නේ විජය කුමරු විසින්. ආර්යයන් පිරිසක් වූ විජය ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට එන්නේ ක්‍රිස්තුපූර්ව 543 දී පමණ. ඔවුන් පැමිණියේ බටහිර බෙන්ගාල ප්‍රදේශයෙන්. ඔවුන් දිවයිනේ පැවති ප්‍රජාවන් සමග සම්මිශ්‍රණය වී සිංහල ජාතිය නිර්මාණය වෙනවා. ඔවුන් රැගෙන ආ භාෂාවන් තවදුරටත් විකාශනය වී සිංහල භාෂාව නිර්මාණය වෙනවා. වැඩි විස්තර සඳහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති ලින්ක් එකෙන් පිවිසෙන්න.